හලෝ අයිබෝන් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වෙච්ච නිසා මං හිතුවා අද කොහොම හරි වීඩියෝ එකක් කරලා දානවා කියලා. ගොඩක් උවමනාවක් තිබ්බා ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් වීඩියෝ එකක් දාන්න. මොකද ගොඩක් අය ඒ ලෙවල් ඉවරනට පස්සේ ටිකක් අප්සෙට් එකකින් ඉන්නේ. එතකොට ඒ කාලෙට කවුරු හරි මොන හරි මොටිවේට් වෙන්න මොන හරි කියනවා නම් කැමති. ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් හරියට කරගන්න බැරි වුණා නම් ඒ වෙන අයට සිද්ධ වෙච්ච ස්ටෝරීස් දැනගන්න ඒ කාලෙට කැමති. ඉතින් මම ඒ ලෙවල් ඉවර වෙච්ච ගමන් කරනවා කියලා හිතුවට මට කරගන්න වෙලාවක් හම්බුනේ නෑ. ඉතින් අද කොහොම හරි හිතුවා අද නම් කොහොම හරි වීඩියෝ එකක් ගේනවා කියලා. අපිට තියෙන ප්‍රශ්නය තමයි මම පාඩම් කරේ නැත්තේ නැහැ. මම පාඩම් කරා. හැබැයි මට හිතපු තරම් හොඳට එක්සෑම් එක කරගන්න බැරි වුණා කියන එක ගොඩක් දෙනෙක්ට වෙන දෙයක්. මටත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මගේ කතාවෙන් තව කවුරු හරි ඒකෙන් මොන හරි දෙයක් ගන්නව නම් මං කැමතියි. ඒක නිසා තමයි මට වෙච්ච අත්දැකීම් ෂෙයා කරගන්න හිතුවේ. අපි කරන වැරද්දක් තමයි අපි පාඩම් කරාට ඒ දේ ඇප්ලයි කරන්නේ අඩුවෙන්. ඒ කියන්නේ සමහර වෙලාවට අපි තියරි හොඳට පාඩම් කරලා තියෙනවා. ඒත් ප්‍රශ්න කරලා තියෙන්නේ එක්ක ක්ලාස් එකේ දෙන ටියුට්ස් වල තියෙන ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන්, නැත්නම් තනියෙන් කරලා තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. අනේ වගේ වෙලාවල් වලදී අපි එක්සෑම් එකේ උත්තර ලියද්දි අපිට ඒක හරියට කරගන්න බැරි වෙනවා. ඒක තමයි මම නම් කරපු ලොකුම වැරද්ද. පාඩම් කරනවා මහන්සි වුණා. ගොඩක් මහන්සි වුණා. ඒත් හරියට එක්සෑම් එක මට කරගන්න බැරි වුණේ මම ප්‍රශ්න කළා මදි නිසා. ෆ්‍රෙෂ් එකේදී මම ප්‍රශ්න කරන්න ගත්තේ අන්තිම මාස 3 විතරයි. එහෙම කරලා මම මහන්සි වුණා. හැබැයි මට හිතපු තරම් ලියා ගන්න බැරි වුණා කියලා මටත් හිතුණා. මොකද ඒ වුණාට අර මුල ඉඳන්ම ප්‍රශ්න කරපු ළමයින්ට මම හිතා ගන්නවත් බැරි ළමයි ඉස්සරහට ඇවිත් තිබ්බා. හැබැයි ඒගොල්ලෝ ඒ පාඩම් කරපු විදිහ ඉෆෙක්ටිව් විදිහට කරලා තිබ්බා. ඒක තමයි ඒගොල්ලෝගේ මගේ තිබ්බ වෙනස. ඒගොල්ලෝ පොත පාඩම් කරගෙන යනවට වැඩිය තනියම ප්‍රශ්න වලට උත්තර ලියන්න උත්සාහ කරා. මට මතකයි මම ඒ ලෙවල් පටන් ගත්ත කාලේ ඒ අවුරුද්දේ අයිලන්ඩ් ෆස්ට් වෙච්ච ඒ අයියා ආවිල්ලා ක්ලාස් එකක කිව්වා මම පාස් පේපර්ස් 13 වතාවක් එයා ෆස්ට් ආයි ගියපු එක්කනේ. පළවෙනි පාර කරපු එක්කනේ මම පාස් පේපර්ස් 13 වතාවක් කළා තමයි මේ එක්සෑම් එකට ගියේ කියලා. කියන්නේ එකම පේපර් එක 13 පාරක් කළා. ඉතින් සමහර වෙලාවට හිතා ගන්නත් තමයි පළවෙනි සැරේ කරන ඉස්කෝලේ යන්න තියෙනවා, ක්ලාස් යන්න තියෙනවා. එතකොට ඒවත් එක කොහොමද බැලන්ස් කරගෙන එච්චර වෙලාවක් හදාගන්නේ තනියම වැඩ කරන්න කියලා. ඉතින් තනියම වැඩ කරන එක තමයි කී පොයින්ට් එක. කොච්චර ක්ලාස් 100කට ගියත් වැඩක් නැහැ තනියම වැඩ කරන්න වෙලාවක් නැත්තම්. ඒක නිසා වැඩිපුරම කරන්න ඕනේ ක්ලාස් නැත්තම් එළියට යන වෙලාවල් අවම කරලා තනියම වැඩ කරන්න ටයිම් එක වැඩි කරගන්න එක. ඒ කියන්නේ ක්ලාසස් 3 සබ්ජෙක්ට්ස් 3ට යනවා නම් ඒ 3කට විතරක් ගිහිල්ලා තනියම වැඩ කරන වෙලාව වැඩි කරගන්න එක. මේ රිවිෂන් කරන ළමයින්ට. හැබැයි ඉස්කෝලේ යන එක නම් මම හිතන්නේ කට් කරන එක එච්චරම නුවණට උරු වැඩක් නෙමෙයි. ඉස්කෝලෙන් දෙන ප්‍රැක්ටිකල්ස් ටික ඒවා හැම වැදගත්. ඒ කාලේ මට තේරුණෙත් නෑ ඒක එච්චරටම ඉම්පෝටන්ට් කියලා. උනට ඉස්කෝලේ යන්න ඕනේ. ක්ලාස් අර හිතු මතේට අරකටත් යනවා, අර යන එකටත් යනවා, මෙයා යන එකටත් යනවා. එහෙම නැතුව හොඳ Tamanට ගැලපෙන හොඳ ක්ලාස් 3ක් තෝරගෙන ඒ 3ට හරියට ගිහිල්ලා Taman වැඩ කරන්න පුළුවන් කාලේ ඉතුරු කරගන්න එක තමයි වැදගත්. ඊට පස්සේ තියෙන ප්‍රශ්නය තමයි ඉන්ඩිවිජුවල් ක්ලාසස් කොහොමද, ගෲප් ක්ලාසස් කොහොමද, මෑත්ස් ක්ලාසස් කොහොමද කියන එක. මෑත්ස් ක්ලාසස් වලට යන එක ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මොකද එතකොට එතන තරගයක් පේනවා. මොකද මේ අනිත් ළමයි ලකුණු ගන්න විදිහ පේනවා. එතකොට හොඳම ලකුණු තියන අයගේ නම් කියනවා, ගිෆ්ට්ස් දෙනවා. ඒ විදිහේ වැඩක් කරනවානේ. ඒවා ඇත්තටම හොඳයි. එතකොට අපිට තේරෙනවා මම කොතනද මේ කමියුනිටි එකක් තියෙනවනේ එතන. ඒකේ මම කොයි හරියද ඉන්නේ කියලා පොඩ්ඩක් අයිඩියා එකක් එනවා. ගෲප් ක්ලාස් එකකදී අපිට ඒ අයිඩියා එක එච්චරම හොඳට එන්නේ නැහැ. හැබැයි ගෲප් ක්ලාස් නරකයි කියන්න බෑ. මොකද අපිට ඉන් පර්සන් ප්‍රශ්න අපේ තියෙන ප්‍රශ්න අහගන්න කෙනෙක් ඉන්නවා අපිට දැන්. ගොඩ මෑත්ස් ක්ලාස් එකකදී මොකක් හරි ප්‍රශ්නයක් ආවම කෙලින්ම සර්ගෙන් හරි මැඩම්ගෙන් හරි ඒක අහගන්න අමාරුයි. ඒ ක්ලාස් එකකදී අපිට පුළුවන් ඒ උගන්වන සර්ගෙන් හරි මැඩම්ගෙන් හරි අපිට තියෙන ප්‍රශ්න අහගන්න. ඒ මොන ක්ලාස් එකට ගියත් Tamanට මොන හරි අමාරු දෙයක් තියෙනවා නම් Taman අර ඊගෝ එක තියාගන්න නැතුව දන්න කෙනෙක්ගෙන් නැත්නම් ළඟ ඉන්න යාළුවෝ දානවා වෙන්න පුළුවන්. නැත්නම් හොඳට වැඩ කරන ළමයෙක් වෙන්න පුළුවන්. ඒ කාගෙන් හරි කමක් නැහැ. ඒ නොදන්න තැන් අර තියාගෙන ඉන්න එපා. ඒවා එවෙලම ඒවා ක්ලැරිෆයි කරගන්න. ගොඩක් ඒ කියන්නේ මම පස්සේ අහනවා පස්සේ කරනවා වගේ එහෙම හිතුවොත් ඒක අමතකම වෙලා යනවා. ඒකින්ද මොනවා හරි ප්‍රශ්න කවොත් එවෙලම පුළුවන් තරම් විසඳ ගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒ වගේම දැන් යාළුවෙක් අහගෙන මොනවා හරි දෙයක් අහගෙන එනවා. එතකොට මම හොඳට ඒක දන්නවා නම් ඒක
යාළුවට කියලා දෙන්න මම වැය කරන වෙලාව වේස්ට් එකක් කියලා කොයි වෙලේවත් හිතන්නේ. එතන පිරමීඩ් එකක් තියෙනවා. ඒකේ අර 90%ම මතක හිටින්න හොඳම ක්‍රමය කියන්නේ ටීචින්. කියන්නේ තමන් දන්න දෙයක් තව කාට හරි උගන්වන එක. එතකොට අපි කියලා දෙනකොට අපි ඒක මේ අර සිම්ප්ලිෆයි කරලා පුළුවන් තරම් සරල කරලා අපි කියලා දෙන්න උත්සාහ කරනවානේ. එතකොට සමහර වෙලාවට අපිට අපි මේ දේ දන්නේ නැහැ නේ කියලා අපි නොදන්න දේවල් අහුවෙන්න පුළුවන්. ඒ වගේම අපේ මතක ශක්තියත් හොඳටම වැඩි වෙනවා ඒ ටීච් කරන එකෙන්. ඒක නිසා ඒක කවි වෙලේවත් යාළුවෙක්ට දෙයක් කියලා දෙනකොට ඒක කාලය අපිට දැමීමක් කියලා හිතන්න එපා. මොටිවේෂනල් වීඩියෝස් බල හොඳට මොටිවේට් වෙනවා. අද ඉඳන් මම වැඩ කරනවා. හැබැයි අදත් කරනවා හෙටත් කරනවා අනිද්දත් කරනවා. හැබැයි ඊළඟ දවසේ ඉඳන් ආයෙම අර පුරුදු ට්‍රැක් එකට වැටිලා යනවා. ඒක ගොඩක් දෙනෙක්ට වෙන බොහොම සාමාන්‍ය දෙයක්. ඇත්තටම කියනවා නම් මොටිවේට් වෙන එකෙන් නෙමෙයි දිගටම වැඩ කරන්න අපි පෙළඹෙන්නේ. ඒ මොටිවේට් කරන එකෙන් අපේ අර ඩොපමින් එවෙලේ ඩොපමින් සර්ජ් එකක් ඇවිල්ලා අපිට වැඩ කරන්න ඕනේ කියලා හිතුණාට ඒක ටික ටික අඩු වෙලා යනවා. හැබැයි අපිටම ඕනකමක් ඇති කරගත්තොත් ඒ කියන්නේ අපි හිතන්න ඕනේ ඇයි මට මේ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ. මොකද්ද මට මේ එක්සෑම් එක පාස් වෙලා තියෙන පර්පස් එක. අන්න ඒක අපි හොඳට හිතට ගත්තොත් ඒකෙන් අපි ඇතුළාන්තයෙන්ම තියෙන ඕනෑකමක් තියෙනවා නම් තමයි අපිටම ලෙවල් එකට උනන්දුවෙන් වැඩ කරන්න හැකියාව වෙන්නේ. අපිට ඇයි මේක කරගන්න ඕනේ කියන එක හොයාගත්තොත් තමයි. කාලේ නාස්ති කරන්න එපා. ගොඩක් මොටිවේෂනල් වීඩියෝස් බල තමන්ම කල්පනා කරලා බලන්න ඇයි මම විභාග කරගන්න ඕනේ කියන එක. ඒක කල්පනා කරගෙන පුරුද්දක් ඇති කරගන්න වැඩ කරන්න. මම හරිම කම්මැලි කෙනෙක් වැඩ කරන්න මම නිදා ගන්න මම කැමති. අපේ අම්මා හැමතිස්සෙම මට කියාගෙන යනවා මම නිදාගෙන ඉන්නකොට නිින්දට එක දුන්නොත් නම් ජීවිතේ දිනන්න බෑ කියලා. කොච්චර කම්මැලි කෙනෙක්ට වුණත් ඒක දිගට පවත්වාගෙන යන්න පුළුවන්. පුරුද්දක් තමයි හදාගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම කොච්චර මහන්සි දවසක් වුණත් අද ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා මම නැත්තම් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා නැත්තම් මොකක් හරි වෙන කොහේ හරි ගමනක් ගිහින් ඇවිල්ලා මට හරිම ටයර්ඩ් අද. ඒත් මම අද MCQ එකක් නැත්තම් MCQ දෙකක් හරි කරලා තමයි නිදියන්නේ. එහෙම නැතුව මං පාඩම් නොකරන දවස් මගේ කැලෙන්ඩරේ නෑ. ඒක මට හරිම උණ. නැත්නම් හරිම අසනීපයක්. ඔය මරණාසන්න මොකක් හරි එහෙම අසනීපයක් නැතුව කකුලක් කැඩිලා කියලා හිතනකො ඒත් කකුලක් කැඩුණාත් මොනවා හරි අවශ්‍ය ප්‍රතිකර්ම ටික ඒ කාලෙට කරලා ඇඳේ ඉන්න ගමන් හරි Tamanට මොනවා හරි MCQ එකක් කරන්න බැරි කමක් නෑ. ඕනකම තියෙන ළමයි ඒ විදිහටම කරනවා. මොකද දැන් අපි කකුලක් කැඩුණ එක නිකන් උදාහරණයකට ගත්ත ටිකක් අමාරු සිටුේෂන් එකක් කියලා එක පෙන්නන්න. මේක කැඩිච්ච කකුල තියෙන එක මං ජීවිත කාලෙම තියන් ඉන්නේ නෑනේ. මට ඒක කවදා හරි සනීප වෙනවා. ඒක සනීප වෙනවා. හැබැයි මට වැඩ කරන්න තියෙන්නේ මේ අවුරුද්ද විතරයි. ඒක නිසා මම මගේ ඒ අවුරුද්දෙන් එක දවසක්වත් ඒ අර මගේ తాවකාලික අමාරුකම නිසා අපතේ අරින්නේ නැහැ, විනාශ කරගන්නේ නැහැ කියලා හිතලා ඒ දවසට මම පොඩි දෙයක්. දැන් හිතන්නකො සාමාන්‍ය දවසට මම MCQ 10ක් කරනවා. හැබැයි මට අද උණ හෙම්බිරිසාව මට අමාරු ඇඟට අමාරු ඔළුවේ කැක්කුමයි. ඒත් මම පැනරෝල් දෙකක් පීලා නැත්නම් බෙහෙත් ටික මොන හරි බෙහෙත් අවශ්‍ය දේවල් අරගෙන මම අද MCQ 5ක් කරනවා. එහෙම කොම්ප්‍රොමයිස් වුණාට කමක් නැහැ. හැබැයි සීරෝ නෑ. කියන්නේ මුකුත් නැති දවස් තියාගන්න එපා. මුකුත් වැඩක් කරන්න නැති දවස් තියාගන්න එපා. මොකද එහෙම වුණොත් අර ෆ්ලෝ එක කැඩෙනවා. අපිට කම්මැලි වෙනවා. ඉතින් හරියට පුරුද්දක් හදාගන්න ඒක අනිවාර්යෙන් කොච්චර අමාරු වුණත් ඒක කරන්න. දවසට පොඩි දෙයක් හරි පොඩි වැඩක් හරි පැයක් හරි තමන් පාඩම් කරනවා කියලා හිතාගන්න. එහෙම දවස් ඔක මාසයක් දෙකක් එහෙම එක දිගට කරාම ඒක අපිට පුරුද්දක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපිට ඉබේම පාඩම් කරන්න නැතුව ඉන්න බැරි තැනකට පත් වෙනවා. කියන්නේ ඒක කිසිම කෙනෙක්ට කරන්න බැරි දෙයක් නෙමෙයි. කොච්චර කම්මැලි ළමයෙක් වුණත් ඒ දේ කරන්න පුළුවන්. කවුරු හරි හිතන් ඉන්නවා නම් මම මේ දවස් ටිකම නාස්ති කරා කියලා අද පටන් ගන්න. එකපාරටම ගොඩක් කරන්න පටන් ගන්න අමාරුයි. එහෙම එකපාර ගොඩක් කරන්න පටන් ගත්තාම මේකේ අර දිගුකල් පැවැත්මත් අඩුයි. ඒක නිසා පොඩ්ඩකින් ස්ටාර්ට් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඊළඟ දවසේ තව ටිකක් වැඩි කරන්න. ඊළඟ දවසේ තව ටිකක් වැඩි කරන්න. එහෙම වැඩි කරන්න පුළුවන්. කම්මැලි ළමෙක් නම් අද එක MCQ එකක් කරලා පටන් ගන්න. හෙට දෙකක් කරන්න. අනිද්දා හතරක් කරන්න. එහෙම ටික ටික තමන්ගේ වැඩි කරන්න. හැමෝම තමන්ට උවමනාව තිබ්බට හැමෝටම පළවෙනි පාරෙන් එක්සෑම් එකක් කරගන්න අමාරු වෙන්න පුළුවන්. මොකද එක එක්කෙනා කැපැසිටිස් වෙනස්නේ. එක්කෙනෙක් බොහොම ලේසියෙන් පාඩම් කරනකොට අනිත් එක්කෙනාට ඒ දේ ඉගෙන ගන්න ටිකක් වැඩි වෙලාවක් යන්න පුළුවන්. අපි එක එක්කෙනා එක විදිහයිනේ. ඒක විදිහට එක්සෑම් එක කරගන්න බැරි වුණා නම් ඒකට පසුතැවිලි වෙලා වැඩක් නැහැ. අදම පටන් ගන්න. පොඩ්ඩකින් පටන් ගන්න. එතකොට
ටික දවසක් යද්දී ඔයා නොදැනුවත්වම ඔයා පාඩම් කරන කෙනෙක් බවට පත් වෙයි. මුලදී මුල් මාසෙදී ලකුණු වල වෙනසක් එහෙම නොවෙන්න පුළුවන්. හැබැයි ඔක දිගටම කරගෙන යද්දී ඉම්ප්‍රූව්මන්ට් එකක් පෙනෙයි. වැදගත්ම දේ තමයි පීනන්න තියරි බල බල ඉඳලා හරියන්නේ නැහැ වගේ තමයි මේකෙත්. තියරි පාඩම් කර කර පොත දිහා බලාගෙන ඉඳලා වැඩක් නැහැ. පුළුවන් තරම් ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. පුළුවන් තරම් පාස් පේපර්ස් කරන්න. පුළුවන් තරම් පාස් පේපර්ස් ටික කරලා ඉවර වුණා නම් වෙන ප්‍රශ්න කරන්න. ක්ලාසස් වල ටියුට්ස් හරියට දෙන ඔක්කොම ටික කරගෙන යන්න නැත්නම් අරගෙන කම්මැලිකමට මේක සර් බලන්න නැති හින්දා කරන්න ඕනේ නැහැ වගේ එහෙම හිතන්න එපා. තනියම වැඩ කරන්න වැඩි කාලයක් වෙන් කරගන්න. එහෙනම් අදට ඔච්චරයි. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් එන්න.